Jintu pitia, jintu pitia, jintu pitia, jintu pitia. ආහා ජින්තු පිටිය මෙන්න ගෙනවා උණු බඩු සලේ නෙවෙයි සෝරි සේල් අලුත් අවුරුදු සේල් අලුත් අවුරුදු සේල් නෑ අලුත් අවුරුදු සේල් දාලා ගියේ නැති ඒවා මම කිව්වනේ දෙනවා කියලා දෙනවා කිව්වොත් ඇඟේ ගහලා හරි දෙනවා එන්න නෝනා එන්න ගන්න එන්න බල ඉන්න එපා ගන්න එන්න බල ඉන්න එපා බල යන්න එපා සිය රටදේ සිරි සැපදේ එන්න ගන්න සිය රටදේ මේ රට මගේ රට මා විකුණන රට එන්න ගන්න 50% එන්න ගන්න එන්න මට හැමදාම නෑ ඉත මෙතන නෑ දැක්ක වෙලාවට විතරයි 50% අයින මට එන්න ගන්න 100 හරි සිය රටේ ගන්න දන්න තෝරන්න දෙයක් නෑ දැක්කනේ මොලේ ඇති මිනිහා හිතා ඉන්නේ නෑ දැක්කද ගත්තා එන්න දැකපු වෙලාවට විතරයි එන්න 150% ගන්න දැක්ක වෙලාවට විතරයි එන්න විස් ගන්න 150% වසර මැද සේල් 150% මටත් ගත්තේ ගන්න විසා ගන්න හොඳ මේ මොනවද 150 කියලා ඉක්ුණා මොන වුණා මොකද අනේ 150ක්ම හම්බෙනවනේ හානේ බලන්නකෝ ඇයි 150යි කියලා දීලා තියෙනවා මොනවද දීලා තියෙන්නේ ඇයි බලලා නෙමෙයිද ගත්තේ 150ක්ම ලැබෙන නිසා ඉතින් බල හිටියේ නැහැ මොනවද දීලා තියෙන්නේ මේ වේලිච්ච රඹුටන් ගෙඩි 50 පෙට්ටි එක දාලා මෙන් බලන්න බලලා ගන්න එපා බැලුවේ නෑ ඉතින් අරන් මේව කන්න බෑනේ වෙන්න කන්න තියා මේ ගස්යට මේ වැටිච්ච ඒවාට කොහෙද මේ විකුණලා තියෙන්නේ බලලා ගන්න එපා 150යි කිව්වනේ ඉතින් විතර බැලුවේ නැහැ මේකනේ මේ දැන් ඔයාලට කවදින්දන්ද work from home දෙන්නේ මොකා work from home එයි work from home කොහෙද ගෙදර ඉන්නේ නැත්තේ සතියකට 4 පහක් ගෙදර හිටියා වැඩ කරන්න ඔයාද ඔෆිස් එකේ මගේ වැඩ ටික work from home නෑ මේ ආයි ඇයි නැත්තේ ලෝක අර්බුදේ යුද්ධේ ඉවරනේ දැන් යුද්ධේ අසංකරන්නේ දැන් ඔක්කොම ඩිජිටල් ක්‍රමයට ඔක්කොම කරේ හරිද එතකොට work from home දෙන්නේ නැහැ විකාරද කොරෝනා ආව වෙලාවෙම ලොක්කා කිව්වනේ කොරෝනා වලට පස්සේ මේ ලොක්කා කිව්වා මොකද කිව්වේ ආයි කොරෝනා නෙමෙයි ඉබෝලා නෙමෙයි සරම්ප නෙමෙයි වසූරි නෙමෙයි කොලරාව නෙමෙයි පාචනේ නෙමෙයි මහාමාරී නෙමෙයි මොක ආවත් work from home දෙන්නේ නැහැ කිව්වා ඒක අපිට එකක් මැරිලා වැටුණා ඇයි මොකද work from home කියන සිද්ධාන්තේ අඳුරු පැතිකඩ ලොක්කා දන්නවා කිව්වා මොකක්ද අඳුරු පැතිකඩ වෙන මොකද්ද ලොක්කා කිව්වා පිරිමි සිත්වල වේදනාව අඳුරන්නේ නැහැ වගේ ඉන්න තරම් අමානුෂික නැහැ කිව්වා ලොක්කා ඇයි අහන්නේ ඇයි ගෙදර ඉඳන් වැඩ කරාම අපි පිරිමින්ව අල්ලගෙන කනවද කිඹුලා කණ එක ඉවසන් ඉන්න පුළුවන් කොහිල කටුව ඇරෙන එකනේ ඉවසන්න බැරි මොකද්ද ඔව් Jintu pitia moveno, jintu pitia moveno. අද කෑම රසයිද ඇයි අද ඔයා නෙමෙයිද ඉව්වේ මම තමයි යන්නේ එහෙනම් රස දහන්නේ ගොඩක් වැඩද හම්මෝ ගොඩක් වැඩද කියලා අහන්නේ වැඩ වැඩි කමට එක වැඩක්වත් කරගන්න බැරි වුණානේ මොකක් ඔයා ගේන්න කියපු අර print out ටික ගේන්න බැරි වුණානේ අනේ බලන්නකෝ ඉතින් ඩවුන්ලෝඩ් කරන්න කියපු ෆිල්ම් එකවත් ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුණා වැඩ උච්චරට වැඩ අර ටිකට් ටික බැලුවද ඇතුළත ගිහලා ඉතින් අනේ ඔයා ගෙදෙට්ට වල ඉන්න එක ටික බලන්න තිබුණානේ බලන්නකෝ එක වැඩක්වත් කරලා නැහෙනි අයියෝ මේ කෑම එක කියලා කාලා නැහනේ කන්නවත් වෙලාවක් තිබ්බේ නෑට පුදුම වැඩ තෝකයක් එහෙනම් රැට උයන්න ඕනේ නෑනේ ඇයි මේකම කන්න බැරිය හෝනේ කෑම එකට අතවත් තියලා නෑ
අත තියා ඉතින් කකුලවත් තියන වෙලාවක් තිබුණේ නැහැ සූ ගාලා වැඩ. වේඩ දුවන මීටින් කීයක්ද? පැය 8න් පැය 5-6ක්ම මීටින් නේ අපේ ඔෆිස් එකේ. මීටින් පැය 6-7 මීටින් තියලා පොඩි වැඩක් කරනවා. අනේ මන්ට කොහොමද අනේ ඉතින් ඔය කොම්පැනි ලාභ ලබන්නේ? කොහොම ලාභ ලබනවද කියන එක තමයි මට හිතාගන්න බෑ. අනිත් එක කාලක් නෑ. අපරාධනේ උදේ පාන්දර මන් නැගිටලා කෑම උයලා දුන්නේ. අද කෑම රසයි. අපරාධනේ අනේ. අපරාධයක් නෑනේ ඉතින් ඔයා රැට ඕක බත් එක රත් කරගෙන කන්න. එතකොට ඔය මම කඩෙන් මොන හරි ගෙනල්ලා කන්නම්. Jintu pitiye moveno, jintu pitiye moveno. මේ හයි එළියට ගියාම ඕන පරිස්සමෙන් හොඳේ. හයි මොකද? අර එහෙම රින් ගන්න යන්න එපා මේ ආයි ලෙඩ තියෙනවා දැන් ඩෙන්ගු හැම බෝ කරගෙන ඉන්න එපා. ඔයාලගේ ඔෆිස් එකේ ඩෙන්ගු තියෙනවද? ඔෆිස් එකේ ඩෙන්ගු තියෙනවද කියලා මං කොහොමද දන්නේ ඉතින්? මදුරු ඉන්නවද? එහෙම ඉතින් ඒක දන්නේ නෑ මදුරුව ඒ කියන්නේ ගෙදර වගේ දන්නේ නෑ ඉතින්. මේ බලාගෙන හොඳේ මදුරු ඩෙන්ගු තියෙනවා දැන් එක දිගටම හරිද? ඊට පස්සේ අර එක එක වෛරස් තියෙනවා එක එක විදිහේ ඒවා ડોක්ටර් මට කිව්වා අල්ලපුදර ඔය ඔක්කොම කොරෝනා වල ප්‍රභේද කිව්වා තියෙන. කවුරුවත් ඔබ කියන්නේ නැහැ කිව්වා. එහෙම එයා මෙයා ළඟට කිට්ටු වෙන්න යන්න එපා. හරි. එයාගේ ඇසේ මෙයාගේ ඇසේ රින් ගන්න තියාගන්න එපා. මම යා රින් ගන්න යන්නේ නෑ එහෙම. රින් ගන්න යන්නේ මම පතල් හාරන්න යන්නේ වෙයි මම. ඒ උනාට ඔෆිස් යනවනේ ගිහිල්ලා කොහේ යනවද කියලා කවුද දන්නේ? අනේ මට ඔය මේ යන්න අවශ්‍යතාවයක් නෑ මට මේ තියෙන වැඩ ටික කරගන්න මට මාසේ ටාගට් ටික කවර් කරගන්න තියෙනවා මට. හයි එතකොට අර ගිය මාසේ 17 වෙනිදා හවස 3:40ට කොපි ෂොප් එකක් පස්සේ රිංගලා ඉද්දි මගේ අතටම හවුනේ. අර ඇටෝනියා. ඒක තමයි ඇටෝනියා තමයි. ඇටෝනියා හරි කිසිදී හරි රිංගලා හිටියනේ. ටාගට් කවර් කරන්න ගිහිල්ලා වෙන්නේ නැති. අනේ ආයිත් ඒක ඇදලා ගත්තනේ. ඇටෝනියාට ප්‍රශ්නයක් වෙලා ඒ ළමයාට ඒක කතා කරන්න ඕන කියලා මම ගියේ. එයා මගේ ගෲප් එකේනේ. මම කිව්වේ ඔයාට. එතකොට ඔළුව අතක ගා හිටියේ මං යනකොට. ඉතින් එයාගේ ඒ ළමයාගේ ඔළුවේ ප්‍රශ්න ගොඩක් තියෙනවා කිව්වනේ. දැන් එයාගේ ප්‍රශ්න විසඳිලාද? එයාගේ නම් ප්‍රශ්න විසඳුණා ඒත් මගේ ප්‍රශ්න නම් එම් පිටින්ම එන්න වැඩි වුණා. Jintu pitiye moveno, jintu pitiye moveno. අයියෝ දාගන්න බැරි වුණා. දැන් ඉතින් තප්පරණුවක් හිටහංග මෙතෙන්ට වෙලා. මේ කලර් ලයිට්ස් කියන ඒවා මේවා කුඩු කරන්න ඕන මේවා. මිනිස්සුන්ට කුඩු කරලා බෑනේ තින්නේ. ඒ වුණත් අපේ අව කුඩු කරගනි ඔක්කොම. එහෙන් දාලා මුන් නිකන් හරක් වගේ. කිසිම විනයක් නෑනේ මේ මිනිස්සුන් බුදුම හදිස්සියක් තියෙන්නේ ගෙදර මුන්ට ගෙවල් වලට යන බුදුම හදිස්සියක් තියෙනවා. පොඩ්ඩක් හිතා අනිත් මිනිස්සෙක් යනකම් මොකද ගෙවල් වල මුංග මේ තප්පර 10ක් 15ක්ම ඉක්මනට ගෙදරට ගිහිල්ලා මුන්ට මේ රජ වෙන්න කලින් ගිහිල්ලා කරන්නේ තෝ ගෑනිත් එක රණ්ඩු කරන එකනේ. කාලා බීලා පුටු පටවැලියන් වෙලා ෆෝන් එක ඔබ විදි ටීවී බලයි. ඕකනේ කරන්නේ. ඕකටද වෙච්ච හදිස්සිය යන්න ගෙදර. පොඩි එකෙක් එක ගත කරනවා කියලා උන්ට පුදුම උදේටත් ඒවා හවසටත් එහෙමයි. කොයිලා වාරණ වැස මුන්ට හදිස්සි. උන්ටයි ඉක්මන මෙච්චරයි හදිස්සියක් තියෙන රටකටද මේ මුනේ. Hei, Sir. Anong gulta ka katang adarයක් කරන්න සර්. බලන්න සර් මේ ආණ්ඩුවලින් අපිට කිසිම උදව්වක් නැහැ නේ. ඇයි වී මිලදී ගන්නවා වගේ ආණ්ඩුවෙන් තමුන්ලගෙන් හඳුන්කුරු මිලදී ගන්න කියලාද කියන්නේ? නෑ නේ අපිට අපිට සපෝට් එකක් දෙන්න බෑ නේ. ඇයිද ඔය සපෝට් එකක් දීලා තියෙන්නේ? මොකද්ද? ඇයිද මෙතන හන්දියක් ගන්න කලර් ලයිට්ස් දාලා තප්පරණුවට සෙට් කරලා තියෙන්නේ තමුන්ලට බිස්නස් එක කරගන්න. සර් මාරවතාව වගේ. මාරකටාවක් එන්නේ මොකද? එක පැත්තකින් යන වාහන මෙතන හතරමං අන්දිය. ඔය මෙතන දැන් තප්පරණුවට වැඩි. ඔය එහෙම සෙට් කරලා තියෙන පාරවල් හතරේ තමුන්ලා ගැන හිතලා තමයි. සර් අඳුගුල් ෆැක්ටරි ගන්න ආධාරයක් කර. ඒක නෙමෙයි මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා හොදේ. සර් ගන්න කොහා ෆැක්ටරි. මොකද බිස්නස් එක? හඳුගුරු ෂොප් එකක් දැම්මා. මොකද? හඳුගුරු ෂොප් එක. සර්ලත් අපේ බඩටමනේ ගන්න සර් මොනවද සර්? දැන් ඉතින් මම මෙතනින් උදේ වැඩට යද්දී අවස එනකොටයි තමුන්ගෙන් ගන්න හඳුගුරු වලට කරන්න දෙයක්වත් තියෙන්න බෑ මිනිස්සු. යන්න ඈ. සර් කීයද අඳුගුල් ෆැක්ටරියක් දෙන්න කඩේ? තමුසගෙන් 50ට අරන් ගිහලා මම 100ට විකුණනවා. ඒ මොකෝ? අනේ අම්මේ. එන්න. Jintu pitiye moveno, jintu pitiye moveno.
දිනපතා අලුත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියලු FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.